අධිකරණ ජනාධිපතිතුමනි ඔබට අවසරයි මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහා කතා කරනකොට ඇත්තටම මේ ඒකේ වෙනම ෆීලිං එකක් කියන්න අමාරුයි. මම පොඩි කාලේ ඉන්නකොට අපේ අධිකරණ ජනාධිපතිතුමා දෙමළ කතා කරනකොට අර ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කියන අර කතාව ආය බලනවා. අද මේ සභාව ඇතුලේ අධිකරණ ජනාධිපතිතුමාගේ ඉස්සරහා මට කතා කරන්න හම්බෙච්ච අවස්ථාව මම ඇත්තටම ගරු කරනවා. අධිකරණ ජනාධිපතිතුමා කියන්නේ මේ රට විශේෂයෙන් සිංහල ජනතාවට එකම ජනාධිපතිතුමා කවුරු හරි ඉන්නවා නම් මම ඇත්තම කියන්න කැමතියි. මම වෙන කාට කවුරුවත් ජනාධිපති විදිහට ගරු කරන්න කැමති නෑ මට. ජනාධිපති මහින්ද රාජපක්ෂ විතරයි සිංහල ජනතාවට මම කැමති. එදාත් අදත් ඉස්සරහටත් කවුරු හරි කවුද ජනාධිපති කියලා කිව්වම පොඩි ළමයා ඉඳන් වයසක ආයත් වෙනකන් කියන්නේ අධිකාරී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂගේ නම විතරයි. ඒ අපේ ජනාධිපතිතුමනි සිංහල ජනතාවට මම හිතන්නේ ගම්බල දැන් ගිහිල්ලත් ඇවුත් කවුද ඔයගොල්ලෝ වැඩි ආදරය කරන්න කියලා අධිකාරී ජනාධිපතිතුමාගේ නම තමයි කියන්නේ. අධිකාරී ජනාධිපතිතුමාගේ මේ මෙච්චර කාල ඉතිහාස බලලා තමයි අපි ඉගෙනගෙන මම පරණ වීඩියෝස් මම ළඟදිත් පාර්ලිමේන්තුවේ කතා කරා දෙමළ ජාතියටයි සිංහල ජාතියටයි මොනවාරි ප්‍රශ්න තියෙනවනම් මමයි නාමලුයි කතා කරලා ඒක ඉවර කරන්න. මම නාමල් වහම් වෙනකොට පළවෙනි සැරේ ඇහුවා මචං ඇත්තටම මම ඔයාත් එක්ක මාර වෛරෙ ඉන්න ඕනේ. හැබැයි මගේ හිතේ එහෙම වෛරයක් නැහැ. ඉස්සරහටත් අපේ රට මේම කෙලවිල යන්න දෙන්න බෑ. ඔයා 2029 ජනාධිපති වෙයි. එදා මං ඒ වුණාට මම විශ්වාස කරනවා මිනිස්සු හොයනවා ඔයගොල්ලෝ. මිනිස්සු අනිවාර්යෙන් ඔයගොල්ලෝ හොයනවා. තමන්ට පෙනී හිටින මිනිස්සු හොයනවා. ඇත්තටම අඩුම ගන්න තමුන්නාසලාගේ විනුවට නැති වෙච්ච රණවිරුවන්ට හැරි අඩුම ගන්න කියන්නේ ඒගොල්ලෝ රණවිරුව කියලා. මම කොච්චර පාරක් අහලා තියෙනවද තමුන්නාසලාගේ දැන් මම දෙමළ මගේ වෙනුවට වෙන කවුරුරි නැති වුණා මම ඒගොල්ලෝට එකම පුත්කලයා වෙනුවට ඉඳලත් මම ගරු කරනවා. ඔයගොල්ලෝ දන්නවා හොඳට මම දැන් ජීවත් වෙන්නේ සිංහල ප්‍රදේශයෙන්. මට ඕන නම් එක්කෙනෙක් මාව මරා ගන්න පුළුවන්. හැබැයි මම එකම පුත්කලයා වෙනුවට මගේ ජාතියට මේ ගරු කරනවා. හැබැයි ලක්ෂ ගණන් අවිල්ලා එක රණවිරුව අවිල්ලා අපේ භූමින් නතර වෙලා තියෙනවා. ඒගොල්ලෝට කියන්නේ සෙබළුන් කියලා.